2 3 හලෝ අයිබෝන් අද අපි ඉතින් පොඩි ට්‍රිප් එකක් යන තමයි ලෑස්ති වෙන්නේ ලේක් ටෙරිල් වලට. ඒ කියන්නේ මෙල්බන් වල ඉඳන් 5ක් විතර දුරින් තමයි තියෙන්නේ. මාත් එක්ක ලක්ෂිකයි ඉෂාරයි ඉන්නවා යන්න. අපි දැන් වෙලාව 9:10ට තමයි මෙහෙම පිටත් වෙන්නේ. ඒතර හවස තමයි ඉත බලන් තියෙන්නේ. බලමු දෙන්නත් එක්ක මොකද කරන්නේ කියලා. ඔව්. ඉතින් ඉන්නවා ලක්ෂිකා. හලෝ. වඩයා. හරි. අපි නම් යමු. මැප් එක දාලා තියෙන්නේ. අපි ඒකටම බෙන්ඩිගෝ වලට යන්නේ. අපිට යන්න යනවා පැය දෙකම. දඩාර පල්ලියක් චර්ච් එකක් පල්ලියක් කියලා හරියන්නේ නැහැ මුස්ලිම් වගේනේ සෙනග ගොඩක් යනවා මෙතන ෆොටෝ ගන්න එක් දෙනෙක් ගිහින් බලමු ෂිට් එකක් දාලා දැන් බෙන්ඩිගෝ වලින් යන්න හදන්නේ අපි වෙලාව 2:00යි තව පැය 2:00ක විතර රයිට් එකක් තියෙනවා අපි පොඩ නැවතුව අපේ කෑම බඩු ටික ගන්න රැට බාබිකියු එක දාන්න ළමයි ටික ගන්න විශාල මල්ලි යනවා පොලිය දාලා එන්න අපි දැන් මෙතනින් දාලා පැය 2:00ක් තව යන්න හදන්නේ අල්ඩි එකෙන් බඩු ටික අරගෙන. දැන් ඊළඟට නවත්තන්න තියෙන තැන ලේක් චාම්. එතෙන්ට ගිහලා වීඩියෝ එකක් දාන්න. ලේක් ටෙරිල් වලට ඇවිල්ලා ඉන්නේ ප්ලැට්ෆෝම් එකට යන්න හදන්නේ ගිහලා වීඩියෝ එකක් ගන්න. අපු වාහනේට යන ඩ්‍රෝන් එක ගන්න අරගෙන ඇවිල්ලා මෙතන වීඩියෝ එකක් දාන්න. පට්ටම ලස්සනයි වටේ. මේවා මෙල්බන් වල නම් ඉන්නේ ඇවිල්ලා බලන්න ඕන තැනක්. හැබැයි යුනික් තැනක්. මොකද ගොඩක් කට්ටිය එන්නේ නැහැ මෙතෙන්ට මේක විතරයි බලන්න තියෙන්නේ. ඒ වුණාට බලන්න යන්න පුළුවන් සුපිරි තැනක් මේ. ලිස්ට් එකට දාගන්න. ට්‍රිප් එකේ අන්තිම හරියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලේක් ටෙරිල් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනෙම තැනක් තමයි මේක. ඇවිල්ලා try කරලා බලන්න. දැන් අපි මෙතන සන්ඩවුන් එකෙන් පස්සේ අපි නවතින තැනට ගිහිල්ලා අද රැට සෙට් වෙන එක තමයි කරන්න හදන්නේ. අපි එහෙනම් එතෙන්ට ගිහිල්ලා බලමු.
නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි ප්ලේස් එක. මේ හරිය නවතින තැන් හොයාගන්න හරි අමාරුයි. අපිට Airbnb එකක් විදිහට එක ප්ලේස් එකයි හොයාගන්න පුළුවන් උනේ. ඒක 4 දින 6 දිනක් ඉන්න පුළුවන් තැනක්. $400ක් 450ක් වගේ තමයි උනේ. කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. අපි ඇතුළට ගිහලා බලමු. මෙන්න මේම ඇතුළට යනවා අපි. ඊයේ මං කිචන් එක තියෙනවා. ෆ්‍රිජ් ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේක බෙඩ්රූම් එකක්. ඒකෙම ඇටච් බාත්රූම් එකක් තියෙනවා. පොඩි කවුච් එකක්. ඊට පස්සේ තව රූම් දෙකක් තියෙනවා අපිට. සිංගල් ඇනල් දෙකක්. තව ඩබල් එකක්. ඔන්න ඕක තමයි ප්ලේස් එක. ඉතින් මෙතන මොකක්ද තියෙන්නේ? වොෂින් මැෂින්. ඕක තමයි දැක්කේ. අපි බලමු. මේ ළමයි ප්ලැටර් හදනවා. මේ හදන ළමයා මේ සිරියාවන්ත මෝ ෂෙෆ්ලා තමයි ඉතින්. ෂෙෆ් කවුද මේ? ෂෙෆ් වාඩේ. ඔව් අපි දැන් බාබිකියු එක දානවා. සාර තමයි හදන්නේ. ඉතින් අපිට කොහොම කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් කියනවා වයිට් පිටිය අනිත් පැත්තට දාපන්. වෙන්න අපේ අද රෑ කෑමේ. කට්ටිය තාම වැඩ. ඔල්ල ෆොටෝ ගන්නවා. මෙතන සීලෙක් වල බාන්න තියෙන තවත් තැනක් තමයි මේ සයිලෝ ආර්ට් ටික. මේක බලන්න අපි පස්සේ දැනගත්තේ රෑයි එන්න ඕනේ කියලා. ඉතින් දවල්ටත් බාන්න පුළුවන්. රෑට මේකේ පොඩි ග්ලෝවිං ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ආවොත් මෙතනත් බලන්න අමතක කරන්න එපා. ඉතින් ඒකත් එක්ක අපේ මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මතක ඇතුව channel එක subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.